කස්ටමර් ක්‍රෙඩිට් පේමන්ට් ණයට විකුණුම් සඳහා ලැබීම් ඇතුළත් කිරීම මෙමගින් සිදුවේ. කස්ටමර් ක්‍රෙඩිට් පේමන්ට් ක්ලික් කරන්න. කස්ටමර් නේම් යන්නෙහි නමෙහි මූල අකුරු කීපය ටයිප් කර ඇරෝ කී ආධාරයෙන් අදාළ කස්ටමර් තෝරාගෙන එන්ටර් කරන්න. එවිට එම කස්ටමර්ට අදාළ විස්තර ඉහළට පැමිණේ. අදාළ කස්ටමර් තෝරා ගැනීමට එම කස්ටමර්ට අදාළ ඉන්වොයිස් නම්බර්, කස්ටමර් කෝඩ්, කොන්ටැක්ට් නම්බර් හෝ කස්ටමර් නේම් ආදී අවශ්‍ය ආකාරයකින් සිදු කරගත හැකිය. ටෝටල් ක්‍රෙඩිට් amount යන්නෙහි ගෙවීමට ඇති මුළු ණය මුදල පෙන්නයි. පේ මෝඩ් යන්නෙහි ගෙවීම් කරන ආකාරය ඇතුළත් කරන්න. ගෙවීම් සිදු කරන ආකාරය ලෙස චෙක් සෙලෙක්ට් කරේ නම් චෙක්පත් අංකය, අදාළ බැංකුව සහ චෙක්පත් දිනය ඇතුළත් කරන්න. චෙක් amount චෙක්පත් මුදල ඇතුළත් කරන්න. පේමන්ට් ඩේට් යන්නෙහි ගෙවීම් කරන ලද දිනය ඇතුළත් කරන්න. රිසිප්ට් නම්බර් යන්නෙහි රිසිට් අංකය ඇතුළත් කරන්න. පේමන්ට් amount යන්නෙහි ගෙවීම් කරනු ලබන මුදල ඇතුළත් කරන්න. ඇඩ් විය යුතු බිල් කීපයක් ඇති විට ඉන් අදාළ බිල තෝරා ගන්න. එම බිලෙහි විස්තර ඇතුළත් තීරුවෙහි payment amount යන්නෙහි ක්ලික් කරන්න. set off amount යන්නෙහි ගෙවනු ලබන මුදල පෙන්වයි. pay ක්ලික් කරන්න. ඕකේ කරන්න. pay බොත්තම ක්ලික් කර විට customer credit payment save successfully යන්නෙහි ඕකේ ක්ලික් කරන්න. do you want to print this payment receipt යන්නෙහි බිල් පතෙහි print ගැනීමට අවශ්‍ය නම් yes ක්ලික් කරන්න. අදාළ රිසිට් පත print කිරීමට අවශ්‍ය නම් yes ක්ලික් කරන්න.